සුබ උදෑසනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙකුටම. ඉතින් මම අදත් වෙනදා වගේම ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා කුකින් වීඩියෝ එකක් අරන් එන්න හිතුවා. අද මම හදන්නේ වට්ටක්කයක් කිරට හදලා දඹලක තෙල් දාන්නයි හදන්නේ. මේ තියෙන්නේ මං සෝදලා පිරිසිදු කරගෙන කපාගත්ත දඹල ටික. සෝදලා පිරිසිදු කරගෙන කපාගත්ත පොඩියට කපාගත්ත වට්ටක්ක ටික. මම දැන් ඉස්සෙල්ලාම වට්ටක්ක ටික තැම්බෙන්න තියනවා. මම දැන් වට්ටක්ක එක තැම්බෙන්න තිබ්බා. ඒ වට්ටක්ක එක තැම්බෙන අතරේ එහා පැත්තේ හැදෙනවා මගේ චිකන් කරි එක. වට්ටක්ක එක තැම්බෙනකන් මම දැන් ඒකට ඕන කරන පේස්ට් එක හදාගන්න යන්නේ. ඒකට මම ගන්නේ පොල් ටිකයි ගත්තේ. අබ, ගම්බිරිස්, රම්ප කරපිංච, සුදු ලුණු. මේ ඔක්කොම එකට දාලා මම ග්‍රයින්ඩ් කරගන්න හදන්නේ. සාමාන්‍යයෙන් නම් ඉතින් අපේ ගෙවල් වල අම්මලා නම් කරන්නේ මිරිස් ගලක අඹරන එක. එහෙම කරොත් තමයි රස වැඩි. ඒ වුණාට ඉතින් අපිට මිරිස් ගලක් නැති නිසා මම කරන්නේ මේක ග්‍රයින්ඩර් එකක ග්‍රයින්ඩ් කරලා ගන්නවා. ඊට අමතරව මම හදාගත්තා වට්ටක්ක කරේකට දාන්න ඕන කිරි එක. මේක මම පොඩ්ඩක් මිටි කිරි විදිහට තමයි ගත්තේ. එතකොට තමයි ඒක රසට උකුවට හැදෙන්නේ. ඉතින් දැන් මම ඉස්සෙල්ලම අවශ්‍ය කරන පේස්ට් එක හදාගෙන ඉන්නවා. වට්ටක්ක එක තඹගෙන ඉවරයි. මේ වගේ ඔයගොල්ලන්ට පේනවා ඇති. ඊට පස්සේ තියෙනවා කපාගත්තු ලුණු. මං කලින් ග්‍රයින්ඩ් කරලා හදාගත්ත පේස්ට් එක තියෙනවා. ඊට පස්සේ මිටි කිරි ටික තියෙනවා. දැන් මං වට්ටක්ක එක හදන්නයි යන්නේ. බලමු මගේ විදියට වට්ටක්ක කරි එක හදන්නේ කොහොමද කියලා. ඇතිලිය රත් වෙගෙන එනකොට මම ඒකට තෙල් චුට්ටක් වෙන්න දාගන්නවා. මෙන්න මේ වගේ ටිකක් දාගන්න. ඊට පස්සේ තෙල් ටික ටිකක් රත් වෙන්න අරින්න. තෙල් ටික රත් වෙගෙන එනකොට මම කපාගත්ත ලුණු එකතු කරනවා. මම මුලින් පේස්ට් එක හදාගන්නකොට ලුණු එකතු කරේ නැහැ පේස්ට් එකට. මම තෙලට විතරයි ලුණු එක එකතු කරගන්නේ. එතකොට ලුණු ටිකක් හැපෙන්න වගේ තියෙන්න ඕන නිසා. ඊට පස්සේ මම එකතු කරනවා ලුණු කුඩු ටිකක්, බෙදගත්ත තුන පහ, මිරිස් කුඩු ටිකක් එකතු කරනවා. ටිකක් මේක ලුණුත් එක්ක බෙදෙන්න අරින්න. මෙන්න මේ වගේ පොඩි වෙලාවක් ඒක බෙදෙන්න දෙන්න. ටිකක් වැදීගෙන යනකොට මම මේකට අර හදාගත්ත පේස්ට් එක දාගන්නවා. මේක මම තෙලට එකතු කරන්න හේතුව තමයි පේස්ට් එක හදනකොට අපි පොල් එකතු කරනවා නේ. එතකොට පොල් කියන්නේ ටිකක් හරි ඉක්මනට නරක් වෙන දෙයක්. තෙල් චුට්ටකට මේ පේස්ට් එකේ පොල් තියෙන නිසා තෙල් චුට්ටකට මේ වගේ ඒ පේස්ට් එක දාලා ගන්නකොට හරි ඉක්මනින් නරක් වෙන්නේ නැහැ. ටික වෙලාවක් හොඳට තියාගන්න පුළුවන්. අන්න ඒකයි මම මේ වගේ තෙල් එකට මේ පේස්ට් එක දාන්නේ. චුට්ටක් බෙදෙන්න තියන්නේ. දැන් මම මේකට තඹගත්ත වට්ටක්ක ටික එකතු කරනවා. කැඩෙන්නේ නැතුව යන්න මේ වගේ දාලා පොඩ්ඩක් උඩයට හරව ගන්න. මේ වගේ වට්ටක්ක එක හොඳට තැම්බෙලා හින්දා හරි ඉක්මනට කැඩෙනවා. ඉතින් මේ වගේ වැඩි කැඩෙන්නේ නැතුව යන්න කලවම් කරගන්න. පේස්ට් එක හදනකොට මම එකට රම්ප කරපිංච ගම්බිරිස් කුඩු එහෙම එකතු කරගත්ත නිසා මම වෙනම දාන්නේ නැහැ කරි එකට මොනවද ගම්බිරිස් කුඩුවත් රම්පවත් අර පේස්ට් එක ඇතුළේ මේ හැම දෙයක්ම තිබුණ හින්දා මේක දැන් හොඳට හැදීගෙන එනවා. දැන් මම කරන්නේ මේකට හදාගත්ත මිටි කිරි ටික එකතු කර ගන්නවා. මේ වගේ. මේ වගේ තමයි වට්ටක්ක කරි එක දැන් ඔයගලන්ට පේන්නේ. කිරි ටික එකතු කරලා තාම කිරි එක නටාගෙන වගේ එන්නේ නැහැ. මං ගින්දර වැඩි කරලා කිරි එක චුට්ටක් හිඳෙන්න දෙනවා. එතකොට තමයි රුක්කුවට කරි එක හැදිලා එන්නේ. බලමු අපි මේක හැදුනට පස්සේ මොන වගේද පේන්නේ කියලා. මෙන්න මේ වගේ තමයි දැන් වට්ටක්ක කරි එක හැදීගෙන එන්නේ. දැන් ටිකක් දුරට ග්‍රේවි එක හිඳීගෙන එන්නේ. මේ වගේ තමයි තියෙන්නේ. දැන් මං ලිපෙන් බා ගන්න හදන්නේ. බාගෙන ඊට පස්සේ බලමු මම ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා දඹල කරි එක හදන්නේ කොහොමද කියලා. මට අද මැල්ලුම් జాතියක් හොයාගන්න බැරි වුණා. වට්ටක්ක කරි එකක් එක්ක මැල්ලුමක් තියෙනවා නම් හරිම ෂෝක්. ඒ වුණාට මට මේ මැල්ලුමක් හොයාගන්න බැරි වෙච්ච හින්දා මම දඹල එක හදන්නේ පොඩක් තෙලට. දඹල එකේ කොළ පාටක් පෙනුම තියෙන්න. ඉතින් බලමු අපි දැන්
දම්බල කරි එක හදාගන්නේ කොහොමද කියලා. මම දැන් දම්බල කරි එක හදන්න අවශ්‍ය දේවල් ගත්තා. කපාගත්ත ලුණු, කපාගත්ත සුදු ලුණු සහ රම්ප කරපිංච. දම්බල එක තෙලට හදන නිසා මට වෙන දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ටික මේ જાති තුනෙන් තමයි මම දම්බල කරි එක හදන්නේ. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. පාචනයකට තෙල් ටිකක් දාලා ඒක රත් වීගෙන එනකොට මම ඒකට එකතු කරනවා රම්ප කරපිංච. මේ වගේ රම්ප කරපිංච එකතු කරනවා. කපාගත්ත සුදු ලුණු ටික දාගන්නවා. හීනයට කපාගත්ත ලුණු ටිකක් මෙහෙමම එකතු කරනවා. ඊපස්සේ ටික වෙලාවක් මේ විදිහට තෙලෙන්න පොඩ්ඩක් මැලවෙන්න වගේ දෙන්න. බැදෙන්න වගේ පොඩි වෙලාවක් දෙන්න. ඊට පස්සේ මම මෙතනට එකතු කරනවා කෑලි මිරිස් ටිකක්, කහ කුඩු ටිකක්, මුලින් එකතු කරේ කෑලි මිරිස්, දැන් මම එකතු කරනවා මිරිස් කුඩු ටිකක්. ඊට පස්සේ මම මේකට එකතු කරනවා බෙදගත්ත තුන පහ කුඩු ටිකක්. දැන් හොඳට කලවම් කරගන්න. සමහර විට ඔයගොල්ලෝ දම්බලම කරි එකක් හදන්න මේට වැඩිය වෙනස් විදිහකට වෙන්න පුළුවන්. ඉස්සර නම් දම්බල එකක් හදලා අපි ඒකට මිටිකිරි පොඩ්ඩක් එකතු කරනවා. ඒ වුණාට මේ දම්බල එක මේ වගේ තෙලෙන් චුට්ටක් හදනකොට ඒක අර අමුවෙන් වගේ එනකොට හරි රසක් දැනෙනවා. මෙහෙම ටික වෙලාවක් ලුණු එක තෙලේ බැදෙන්න දෙන්න. දැන් මම හදන්නේ කපාගත්ත දම්බල ටික මේ ලුණු එකට එකතු කරගන්න. මේ වගේ. මේ වගේ හොඳට කලවම් කරගන්න. මේ තියෙන්නේ මගේ හැදීගෙන යන දම්බල එක. තව ටික වෙලාවක් තියෙන්න ඕනේ. මම මෙතනදී එකතු කරනවා ටිකක් ඉවිලා ඉවර වෙගෙන එනකොට මම පොඩ්ඩක් එකතු කරනවා පොඩ්ඩක් වෙන සෝයා සෝස්. එතකොට මේක රසය වෙනසක් වෙනවා, රස වැඩි වෙනවා. අපි බලමු මේක හැදිලා ඉවරනට පස්සේ මොනවද පේන්නේ කියලා. දැන් මගේ දම්බල කරි එක හැදිලා ඉවරයි. මම දැන් හදන්නේ ලිපෙන් බා ගන්න. ඕගොල්ලොත් මේ වගේ හදලා බලලා රසවත් නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි බලමු අද මම මොනවද හදුවේ කියලා. හදපු જાති ඔක්කොම තීරසෙ වලට දාලා ගේන්නම් ලස්සනයිද කියලා බලන්න. ලස්සනයි වගේම තමයි ඒ හැම හදපු දෙයක්ම හරිම රසවත්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ මගේ ගෙදර ලන්ච් එක රෙඩි වුණේ. මේ තියෙන්නේ මම හදපු දම්බල කරි එක, චිකන් කරි එක, වට්ටක්ක, පපඩම්. ආයෙමත් දවසක ඔයගොල්ලොත් එක්ක කුකින් වීඩියෝ එකක් අරන් එනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.